උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට දෙවියන් වහන්සේ පොළව වනාහි ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළවේ මුර්ගයන්ද යන ජීවමාන සත්වයන් ඒ වර්ග ලෙස හට ගන්වායි කීසේක. එසේ විය. දෙවියන් වහන්සේ ඒ වර්ග ලෙස පොළවේ මුර්ගයන්ද ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ වර්ග ලෙස භූමිහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්හ. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වායි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක.